ආයුබෝවන් හැමෝටම. ඉතින් මේ අද දවසේ අපි මේ රැස් වෙලා ඉන්නේ ඉතාම වැදගත් කටයුත්තකට. ඔයාලා හැමතිස්සෙම දන්නවා ලංකාවට මේ වගේ පවතින ගොඩාක් උදව් කරන්නේ විදේශික ශ්‍රමිකයන්. ඉතින් මේ විදේශික ශ්‍රමිකයන්ගේ හම්බෙන විදේශ ප්‍රේෂණ මගින් ගොඩාක් අපේ රටේ දියුණු කරන්න, අපේ රටේ යටිතල පහසුකම් දියුණු කරන්න ඒ වගේ උපකාර වෙනවා. ඉතින් මේ වගේ විවසනයක් අවස්ථාවල ගොඩාක් විදේශික ශ්‍රමිකයන් අපිට දායක කරනවා රට යථා තත්ත්වයට ගන්න. ඉතින් ඔයාලා හැමෝම දන්න ප්‍රශ්නයක් තමයි මේ 2023 කොරියානු රැකියා ගිවිසුම් සම්බන්ධ ප්‍රශ්න. ඒතර කොරියානු රැකියා ගිවිසුම් අඩුවීමක් සහ ඊළඟට 2024 අලුතෙන් හඳුන්වලා දීපු සේවා සහ ශිප්පිලි නැවතීම් අංශයේ දරුවන්ට පොඩි රැකියා ගිවිසුම් ලැබීමේ ප්‍රමාද වීමක් සහ අඩුවීමක් වෙනවා. ඉතින් මේක ගැන අපි තනි පුද්ගලයන් වශයෙන් එක තැන්වල ගොඩක් කාලයක් කතා කරා. ඉතින් ඒක තවදුරටත් වළංගු නැති නිසා අපි දේශකයන් විදියට, දේශකවරුන් විදියට අපි හිතුව සංගමයක් විදියට කොහොමද ඉස්සරහට යන්නේ? මොකද තනි කෙනෙකුට කරන්න පුළුවන් ලිමිට්ස් තියෙනවා. ඉතින් ඊට වඩා අපි හැමෝගෙම එක අයගේ දක්ෂතා වෙන දක්ෂතා එකතු කරලා මේ වගේ සංගමයක් විදියට කොරියානු භාෂා දේශකයන්ගේ සංගමයක් විදියට ඉස්සරහට යන්න අපි පහුගිය දවස් කිහිපය තුළ සාකච්ඡා කළා. අද දෙසැම්බර් 1 වෙනිදා අපි තීරණය කළා විදේශ කටයුතු ඇමති විජිත හේරත් මැතිතුමාව හම්බ වෙන්න සහ විදේශ සේවා නියුක්ති කාර්යාලයේ සභාපතිතුමාව හම්බ වෙන්න අපි අපොයින්ට්මන්ට් එකක් ගත්තා. නමුත් මේ හදිසියේ ඇති වූ මේ විවසනකාරී තත්ත්වයක් එක්ක අපිට මේ රට ඇති වෙලා දෙන මේ තත්ත්වයෙන් එක්ක අපිට බෑ මේ වගේ කතාවක් ප්‍රශ්නයක් මේ වෙලාවේ අඬා ගන්න අපි හැමෝම ඒක දන්නවා. ඉතින් ඒක නිසා අද නමුත් කලින් අපි සාකච්ඡා කරගත්ත විදියට ගුරුවරුන් පුළුවන් හැමෝම ගොඩාක් දුර බැහැර ඉඳලා අපිත් එක්ක මේ වගේ ෆිසිකලි වගේම ඔන්ලයින් විදිහට මේ වැඩේට සම්බන්ධ වෙන ගොඩාක් අය ඉන්නවා. ඒ හැමෝම එකතු වෙලා අද අපි කොරියානු භාෂා දේශකයන්ගේ සංගමයක් හදාගන්නවා. කොරියන් ලෙක්චරර්ස් ඇසෝසියේෂන් සහ ඒකේ තනතුරු අපි කීපයක් පත්ති කරගත්තා. ඇයි මේ දේවල් කරේ කියන්නේ අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සහ මේ ප්‍රශ්න කතා කරන ගොඩාක් දේවල් තියෙනවා මේකේ ප්‍රොසෙස් එක අපිට ඉම්ප්‍රූව් කරන්න පුළුවන්. ඒ වගේම අපේ යෝජනා අදහස් තියෙනවා අපේ පැත්තේ මොකක්ද මේ වෙලේ තව සාර්ථක කරන්න අවශ්‍ය දේවල්. ඒ වගේම කොරියාව පැත්තෙන් අපිට ලබා ගන්න පුළුවන් සහයෝගය හැමදේම අරගෙන අපි තනි කොට්ටාශයක් විතර නෙමෙයි හැමෝම මේකේ ඉන්න ගුරුවරු වගේම අපිට මේකේ පිට කොරියාවේ ඉන්න අපේ උපදේශකයන් විදිහට කටයුතු කරන අය ඉන්නවා. ඉතින් මේ සංගමයේ බීකිරීමේ පළවෙනි අරමුණ තමයි මේ වෙලාවේ ඉතාම මේ ආසන්න කාලයේ තියෙන ලොකු ප්‍රශ්නයක් වන 2023 අවුරුද්දේ මේ රැකියා ගිවිසුම් අඩුවීම සම්බන්ධයෙන් කතා කරා. ඉතින් ඒක අද මේ අපි කමිටුවත් එක්ක කතා කරලා අපි ලේඛනයක් හදාගත්ත අපේ යෝජනාවක් අපි ඒක ඉදිරි කාලයේදී සම්මත කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලා හැමෝටම මේක බලා ගන්න පුළුවන්. නමුත් ඒක අපි තාම කෙටුම්පත් කරලා නැහැ. අපි ඒක යම් මට්ටමකට හදලා තියෙනවා. නමුත් තාම අපිට අදහස් යෝජනා ලැබෙමින් පවතින ගුරුවරුන්ගේ. නමුත් ලබන සතිය වගේදී අපි ඒක සම්පූර්ණයෙන්ම අවසන් කරලා අපි සංගමයක් විදිහට බලාපොරොත්තු වෙනවා. නැවත විදේශ කටයුතු ඇමතිතුමා සහ විදේශ සේවා කාර්යාලයත් එක්ක සභාපතිතුමාව හම්බ වෙලා සහ එතනින් එහා පැත්තේ කාලාන්තරතුමිය එතනින් එහා පැත්තේ රාජතාන්ත්‍රික විදිහට අපිට කවුද මේක සම්බන්ධ කරගන්න පුළුවන් ඒ හැම කෙනෙක්ම මේ වැඩේට සම්බන්ධ කරගෙන ඉස්සරහට මේ ප්‍රශ්න වෙනුවෙන් කතා කරනවා. ඒක මේ වෙලාවේදී විතරක් නෙවෙයි මෙතනින් පස්සේ දිගටම ඉස්සරහට ඉන්න හැමෝම වෙන්නේ මේකදී අපි ලොකු දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද මේ වැඩේට සම්බන්ධ වුණ හැම ගුරුවරයෙක්ම ඔන්ලයින් සහ මේ ෆිසිකල් ආකාරයට මේ විදිහට ඇවිල්ලා මේ වැඩේට සම්බන්ධ වුණ හැම ගුරුවරයෙක්ම මම ගොඩාක් ස්තුති කරනවා වගේම මේකෙත් පස්සේ උනා පුළුවන් ඕනම ගුරුවරයෙක්ට අපිත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් ඒ කරුණ අපි ඉස්සරහදී දැනුවත් කරන්න. ඉතින් මම කැමති ඉතුරු කටයුතු ගැන දැනුවත් කරන්න අපේ සංගමේ සභාපති විදිහට අද තේරීපත් වුණු සමන්ත සර්ට පොඩි අදහස් ඉදිරිපත් කිරීමක් කරනවා. දොස්තිකේ ප්‍රතිසර් මේ අද අපි කොහොමද කියන්නේ නැතුව අපේ ප්‍රධාන අරමුණ වෙච්ච මේ 2023 ප්‍රශ්නයට අමතරව ඊළඟ අපේ ওই තියෙන සේවා අංශය ඒක අමතරව නැවතීම මේ කියන අංශ ගැන ඔක්කොම ගැන අපි කතා කරනවා. ඇත්තටම මේ මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා මේ බොහොම
කෙටි කාලයක් ඇතුළතයි කෙටි දැනුම් දීමකින් මගෙත් එක්ක එකතු වෙච්ච කියන්නේ මගෙත් එක්ක නෙමෙයි අපි හැටියට එකතු වෙච්ච අපි මටත් ඇතුළු මටත් ස්තුතිවන්ත වෙනවා මම අපේ ගුරුවරුන්ටත් ස්තුතිවන්ත වෙනවා මේ වගේ අවස්ථාවක අපිට මෙහෙම එකතු වෙන්න පුළුවන් වෙච්ච එක ගැන එක පොදු අරමුණක්. දැන් ඇත්තටම කොරියානු භාෂා ගුරුවරුන් හැම වෙලාවෙම තමන්ගේ දරුවෝ ගැන හිතනවා. ඉගෙන ගන්න ළමයි ගැන හිතනවා. ඒ ගුරුවරු තනියෙන් හුදේකලා සටන්වල නිරත වෙනවා. ඇත්තටම අපිට අවශ්‍ය වෙන විතර හුදේකලාව සටනක් නෙවෙයි. අපි හැමෝගෙම සහයෝගයෙන් පොදු මාලා පොදු උපදේශ අරමුණකට යක් පොදු එකඟතාවයකට එන්නේ. ඒ එකඟතාවය තුළින් අපිට පුළුවන් පොදුවේ ගිහිල්ලා සමස්ත එක තැනකට අරගෙන සමස්ත ගුරුවරුන්ගේම අදහස් එක තැනකින් අපිට අදාළ ස්ථානෙට ඉදිරිපත් කරන්න. ඉතින් ඒක තමයි අපි අරමුණ උනේ. මේ අරමුණේදී ඇත්තටම මේ සාකච්ඡා කිරීම අද අපි මෙතනින් මේ කියන ડોකියුමන්ට් එක මම හිතන්නේ මේක දැන් අපි එකින් එක කියන්නේ දුරට වෙලා යනවා. ඒ නිසා අපි මේක ඉදිරියේදී අපි ඉදිරිපත් කරනකොට ඒක අපේ සිසුන්ට දැනගන්න අපි ඉදිරිපත් කරනවා. ඒකට එයාලට පුළුවන් මෙතනින් එයාලගේ ප්‍රශ්නට නිවැරදි උත්තරයක් තියෙනවද නැත්නම් එයාලගේ උත්තරේ මොන වගේ එකක්ද කියලා අපි මේක කලින් ශිෂ්‍යයන්ගෙන් ওই සමහර අවස්ථාවල අහලා තියෙනවා. ඉතින් මේ ඇත්තටම මෙතනදී අපි මේ ඔය මේ දීච්ච ගැටලුකාර තත්ත්වයකදී එකතු වුණා වගේම ඉදිරියේදී මෙවැනි ගැටලුවක් පිනවන විදිහට ගන්න ඕන ක්‍රියාමාර්ග මොනවද කියන එක ගැන ලොකු අවධානයකින් ඉඳලා ඒ ගැන අධ්‍යයනය කරලා අපි හැමෝගෙම අදහස් අරගෙන ඒක අමතරව මෙතන එළියේ ඉඳන් අපිත් එක්ක එකතු වෙන්න බලන් ඉන්න ගුරුවරුන්ට ආරාධනා කරනවා එන්න කියලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ගුරුවරුන් මේ එකතු වීමේදී අපිට ලොකු ශක්තියක් වෙනවා මොකද අපිට අපේ දෙයක් ඉල්ලනකොට අපි ළඟ තියෙන ඕනෙම සංවිධානය. දැන් අපි මොකද අපි දැන් සාමාන්‍යයෙන් අපේ කෙනෙක් මෙතනින් හිස්සෙනක් ආවොත් ඒ අඩුව පුරවන්න අලි වෙන කෙනෙක් කරට එනවා. හොඳයි. අයුබෝවන් හැමෝටම ශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා සියලු ගුරුවරුන්ටම මේ අවස්ථාවටම සම්බන්ධ වෙන්න ගැන විශේෂයෙන්ම මෙතන ගොඩක් ඉන්නවා හොඳ මේ ශේෂ්ඨයේ දෙවියන් කාර්යයක් යන්නේ සිටින ගුරුවරුන් ඉන්නවා ඒ වගේම අපේ නවක ගුරුවරුන්ත් ඉන්නවා මේ හැම දෙනාම එකතු වෙලා වැඩ කටයුතු කරන අවස්ථාවක් ලැබීම ගැන ලබා දීපු පිළිගන්නවා ස්තුතිවන්ත වෙනවා ඒ වගේම තමයි අපි ප්‍රමුඛ කාරණේ මොනේ මෙතනදී අත්දැකද මම ඇත්තටම මේකේ කතා කරේ මුලින්ම මේ අවස්ථාව මම එකක් මතක් කරන්න ඕනේ 2023 මේ ඉවත් වෙන දරුවන් පිළිබඳව සාකච්ඡාවකට තමයි මම මුලින්ම සම්බන්ධ වුණේ. ඉතින් ඒකත් එක්ක තමයි ඇත්තටම අපි මේ වගේ සංගමයක් පිළිලුවා ගැනීමේ වැදගත්කම කියන දේ තේරුම් අරගෙන ඒ අවස්ථාවට සහභාගී වුණේ. ඒකට අපි ඔය නිෂ්පාදන සේවා ඉදිකිරීම සමවෙන්න වැවතැරීම් කියන මෙන්න මේ ආංශවල දරුවන්ගේ ප්‍රශ්නය තමයි මෙතනදී ප්‍රමුඛ කාරණේ කරගත්තේ. නමුත් සභාපතිතුමා කිව්වා බණ්ඩාරතුමා කිව්වා වගේම මේක අපිට තනියම යන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි ඉස්සෙල්ලාම මේක හදා ගන්න ඕනේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය එතකොට කොරියන් HRD ආයතනය සහ ගුරුවරුන් අතර යම්කිසි සම්බන්ධතාවයක් ගොඩනගා ගත්තොත් තමයි අපිට මේ 2023 මේවා 24 මේවා 25 ඉදිරියට සියලුම අපේ දරුවන් වෙනුවෙන් අපිට යම් කාර්යභාරයක් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ අවස්ථාව තමයි අපි උදා කරගත්තේ සහ අපේ විශේෂ බලාපොරොත්තුවක් තියෙනවා මේ හරහා කොරියාවේ වෙසෙන අපේ මේකට උදව් කරන්න පුළුවන් හැම කෙනෙක්ම සම්බන්ධ කරගන්න දැනට රැකියාව කරන දරුවෝ වෙන්න පුළුවන්. ඒ හැම දෙනාමත් එකතු කරගෙන මේ වෙනකොට අද දවසේ අපි මේ කතා කරන අවස්ථාව වෙනකොට අපේ රට ලොකු විමසනයකට මුහුණ දීලා විශාල ආර්ථික කඩාවැටීමකට ලක් වෙන අවස්ථාවක්. මෙන්න මේ අවස්ථාවේ තමයි අපි වැඩියෙන්ම දැන් කොහොම හරි අපිට සේවා කිවිසුම් වැඩි කරගන්න අනිත් රටවල්වලට සාපේක්ෂව අපේ රටට වැඩි අවස්ථාවක් උදා කරගන්න අපි වෙහෙස මහන්සි වෙන්න ඕනේ, අපි වගබලා ගන්න ඕනේ. ඒ වගකීම අපිට පැවරෙන අවස්ථාවලදී. ඒ නිසා විශේෂයෙන්ම අපේ කාන්තා ශ්‍රමිකයන් සඳහා හැමදාමත් තියෙන ගැටලුවක් අපිට සේවා කිවිසුම් අඩු වීම මෙන්න මේ ප්‍රශ්නයට අපි විසඳුම් සොයන්නත් එතනදී බලාපොරොත්තු වෙනවා. ඉතින් හැමෝටම ආරාධනා කරනවා අද වශයෙන් මම දවසේ ගොඩක් ගුරුවරුන්ට සහභාගී වෙන්න බැරි වුණා. මම හිතන්නේ මේ පවතින මේ තත්ත්වයක් එක්ක රටේ
හැම වෙලාවෙම ආරාධනා කරනවා සම්බන්ධ වෙන්න අපිත් එක්ක සහ අපේ ආදරණීය සිසු දරුවන් ඉල්ලා සිටිනවා. ඔයාලට කතා කරන්න කෙනෙක් නැහැ කියන චෝදනාව නිතරම කිව්වා. අපි කාටද මේවා කියන්නේ? අපි මොකද කරන්නේ? අන්න ඒ අවස්ථාව ඇත්තටම මේ වෙනකොට ඔයාලට අවස්ථාවක් විදිහට සම්බන්ධ කරලා මේ සංගමයේ පිටුවලා දීලා දෙනවා. ඉතින් අපිත් එක්ක ඉදිරියට සහයෝගයෙන් වැඩ කරන්න. ප්‍රවීණ සහ අලුත් කියන සියලුම ගුරුවරු අද දවසේ එකතු වෙලා මේ සංගමයේ පිළිගුවා ගත්තා. ඇත්තටම සතුටුයි අපි තනිව අපේ යෝජනා සහ අදහස් ප්‍රකාශ කරනවට වඩා අපි කණ්ඩායමක් විදියට සන්නද්ධ වෙලා මේ තියෙන ගැටලු වලට පිළිතුරු ගොයනවා නම් හැම මේක සාර්ථකයි කියලා හිතනවා. 2023 සේවා ගිවිසුම් ලැබීම සහ ඊළඟට කාන්තා පාර්ශවයේ ගත්තම අපේ ගැණු ළමයිට 5% වගේ ප්‍රමාණයක් අපිට දීලා තියෙන ඒ පහවත් අපිට ලැබෙන්නේ නැහැනේ. ඉතින් අපි ඒ සම්බන්ධව තීන්දුව සාකච්ඡා කරනවා සහ අපි ප්‍රමුඛ ස්ථානය දුන්නේ දැනට සේවා ගිවිසුම් නොලැබීම සහ 2023 අපේ වෙබ්ගේ සමහර ළමයි ඉන්නවා නෝඩේලා කියන මේ කිසිම විස්තරයක් නැතිව ඉන්න ළමයි ඉන්නවා. ඒකට අපි ඒගොල්ලන්ට ප්‍රමුඛ ස්ථානය දුන්න මේ අවස්ථාවේ ඒකත් එක්කම අපේ යෝජනා තව කීපයක්ම තියෙනවා. ඒ වගේම අපි ගුරුවරු ගත්තාම එතකොට අපේ ගුරුවරු අතර සමගියෙන් අපි එක වගේ සම්නද්ධ වෙලා මේ කටයුත්ත සඳහා එකට වැඩ කරන්න ඕනේ කියන එකඟතාවයකට එනනම් අපි මේ විදිහට කණ්ඩායමක් විදිහට එකතු වෙන්න ඕනේ. ඉතින් අපේ මේ සංගමය අපි පිළිගත්ත සංගමයට පුළුවන් හැම ගුරුවරයෙක්ම වගේ සම්බන්ධ වුණා. මම ආරාධනා කරනවා ලංකාව පුරා විසිරලා ඉන්න අපේ අනෙකුත් කොරියන් භාෂා ගුරුවරුන්ට ඒ වගේම කොරියාවේ දැනට ඉන්න සියලුම සිසු දරුවන්ගේ සහයෝගය. ඒ කියන්නේ ඔබලාගේ ගුරුවරයෙක් සමහර විට මේ සංගමය තුළ මේ වෙනකොට නැතුව ඇති. ඉතින් මේ ආදරණීය සිසු දරුවන්ට මේ වෙලාවේ මම ඉල්ලනවා ඔබේ ගුරුවරයාත් මේ සම්බන්ධව දැනුවත් කරන්න. එහෙම අපේ සංගමයට මේ වෙනකොට සම්බන්ධ වෙලා නැති ගුරුවරයෙක් ඉන්නවා නම් ඒ සියලුම ගුරුවරුන්ට අපි ආදරයෙන් ආරාධනා කරනවා අපි එකතු වෙලා ගමනක් යමු කියලා. මේ වෙලාවේ අපිට විශේෂයෙන්ම ප්‍රවීණද අලුත්ද කියන එකටත් වඩා අපිට වැදගත් වෙන්නේ අපේ සමගිය. ඒ කියන්නේ එකමුතුව අපි සන්නද්ධ වෙලා මේ ප්‍රශ්න වලට උත්තර හොයන එක තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ කියන එක තමයි මගේ අදහස. ඉතින් මේ විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මේ වගේ සංගමයක් හදන්න මූලික වෙච්ච ගුරුතුමන්ලට සහ මෙතෙන්ට සහභාගී වුණ සියලුම ගුරුවරුන්ට ඒ වගේම ඉදිරි වැඩ කටයුතු වලට අපි අපේ උපරිම සහයෝගය ලබා දෙන්න මේ සංගමය තුලින් බලාපොරොත්තු වෙමින් සිටිනවා. ස්තුතියි. ස්තුතියි. අද දවසේ අපි ලංකාවේ කොරියානු භාෂාව උගන්වන ගුරුවරු එකතු කරගෙන සංගමයක් පිළිවගත්තා. අපි මෙච්චර කාලයක් ඇතුළත කරේ තනියම තමයි ළමයිගේ ප්‍රශ්න වලට සාකච්ඡා කරලා ඒ සම්බන්ධයෙන් ඒවට මුහුණ දුන්නේ. අද අපිට ලොකු අවස්ථාවක් ලැබුණා ලංකාවේ තව ගුරුවරු විදිහට කරලා මේ විශේෂ ප්‍රවීණයන් සහ මේ අතරම ගොඩක් පැති අපේ හිටපු දේශීය ගුරුවරුත් එක්ක අද එකට හමු වෙලා මේ විදිහේ සංගමයක් පිටුවගෙන ළමයින්ගේ පැත්තෙන් ප්‍රශ්නයක් ආවම මේ ළමයි එක්ක එකතු වෙලා ඒ ප්‍රශ්න විසඳගන්න ඇත්තටම ලොකු මේකක් අපිට තිබුණේ නැහැ සම්බන්ධයක්. හැබැයි අද දවසේ අපි ඒක දාගත්තා. ඒ වගේම ලංකාවේ මේ කොරියානු භාෂාව වල ගුරුවරු සහ විදේශ සේවා නියුක්තිකාරයන්ගේ අතර තියෙන මේ සම්බන්ධතාවය තව තවත් වර්ධනය කරගන්න මේක ලොකු උදව්වක් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කොරියානු භාෂාව උගන්වන ගොඩක් ගුරුවරුන් මේ දවස්වල මෙතන සම්බන්ධ වෙන්න බැරි වුණා අයහපත් කාලවල තත්ත්වය නිසා. ඉතින් අපි ආරාධනා කරනවා මේ සංගමයන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න ලංකාවට තව තවත් වැඩියෙන් රැකියා අවස්ථා ලබා ගැනීම සඳහා මේ සංගමයෙන් අපි පුළුවන් තරම් ළමයි වෙනුවෙන් එනිනවා ඉස්සරහට තියෙන ප්‍රශ්න මේ වෙලාවේ උද්ගත වෙලා තියෙන ප්‍රශ්න වලට පිළිතුරු සෙවීම සඳහා මේ සංගමය පුළුවන් තරම් අපිට පුළුවන් උත්තර දෙන්න සහාය දෙනවා කියලා පොරොන්දු වෙනවා.